Hi ළමයි, welcome to my YouTube channel. අපි මේ නම බුද්දායිගේ ට්‍රිප් එකක් යන්නයි යන්නේ. කොහෙද දන්නවද? සීතල නුවරඑළියට. අපි මෙතන තමයි කන්න නැවතුවේ උදේට. ෂෝක් එතන හරිම ලස්සනයි. අපි ගෙදරින් උදේට නැගිටලා රස බත් එකකුත් හදාගෙන තමයි ආවේ. දැන් මම මේ බබාට කවන්නේ අපේ ඒ බත් එක. ඒකේ තිබ්බ සම්බෝල, පරිප්පු, එතකොට ඉස්සෝ බිත්තරයක්. හායි ළමයි ඔයාලට කොහොමද? අපි අද ආවා නුවරඑළියට ට්‍රිප් එකක්. මේ තමයි අපි නවතින්න ගත්ත ගෙදර. එතනට ලස්සනට පේනවා අහස, ගස් කොළන් හැම තැනම ග්‍රීන්. මේ ඉන්නේ අපිට හම්බුනේ යාළුවා. මෙයා නම් තනිකර ඇඟ වලස් පැටියෙක් වගේ. හරිම ලස්සනයි යාගේ ඇස් දෙක. ආපු ගාම මොනවද කන්නේ? ස්ට්‍රෝබෙරි. නැන්ද දුන්නේ. ගහෙන් කඩාගත්ත නේද? හොර ගෙඩියා වගේ. නැන්ද දුන්නේ. කඩාගන්නේ. මෙන්න මේක තමයි අපේ ඇඳ. අපි නැවතිච්ච තැනේ නම තමා ඉමදුව. ඇත්තටම අපිට එතන හොඳට කම්ෆර්ටබල් විදියට ඉන්න හම්බුණා. ඇත්තටම ෂෝක්. ඉතින් මෙතනට අපි දවස් දෙකටම ගියේ රුපියල් 15000ක් විතරයි. අපි දැන් මේ යන්න හදන්නේ වික්ටෝරියා පාක් බලන්න. මුලින්ම කාලා ඉන්න එපැයි. අපි කෑවා. තේ එකක් බිව්වා. වික්ටෝරියා පාක්. හරිම ෂෝක්. මෙතන මල් වත්තක් මේ වගේ මල් වත්තක් කොහෙවත් නෑ. හැම තැනම මල්. හරිම ලස්සනයි වික්ටෝරියා පාක් එක. අපි දැකලා නැති මල් ගොඩක් තියෙනවා. ලස්සන පාටවලුත් නිකන් අමුතු පාටවල් තිබුණේ. මලට බඹරෙකුසේ සිතට ඔබ එනවා නිදහසේ හිරුගේ ඔබ සිනාසෙනවා. මේ වගේ ලස්සන මල් යායක් මැදින් යනකොට ඔයාලට මොනවද මතක් වෙන්නේ? මට නම් මතක් වෙන්නේ සින්දුම විතරයි. ලස්සන තැන්, ලස්සන දේවල් දැක්කාම සින්දු මතක් වෙනවා. මේ බලන්නකො මේගොල්ලෝ ඉන්නේ හැටි. ඒගොල්ලන්ට පොඩ්ඩක්වත් ගානක් නැහැ ළඟටම ගියත්. පොඩ්ඩක්වත් බය නැහැ. අපි ඊට පස්සේ ගියේ කෙලින්ම හුඩ් සිටි එකට. අපිට ඕන බඩු ටික ගන්න. මොනවද අපි ගත්තේ? කිරි පිටි ගත්තා. මොකද අපිට ගිහිල්ලවත් තේ එකක් බොන්න කිරි පිටි එකක් අරන් ගිහිල්ලා නෑ අපි. ඉතින් අපිට කිරි පිටියේකුයි සීනි තේකොළ ඒ වගේ ටිකකුත් අරගෙන කන්න පළතුරු ටිකකුත් අරගෙන අපි රෑ කෑමත් අරගෙන තමයි ගියේ. මොකද අපි මේ ටික ඉවර වෙනකොට රෑ වුණා. රසයිද? ඉස්සලාම ගිය ගාම කළේ තේ එකක් හදාගත්ත එක. කට්ටියම තේ හදලා කිං කැකරුයි චීසුයි කෑවා. ඔය දෙක මාර රහයිනේ. කාලා තියෙනයි කමෙන්ට් එකක් දාන්නකෝ. ෆ්‍රයිඩ් රයිස් දෙකක් තමයි අපි රෑ කෑමට ගෙනාවේ. අපිට වයින් බෝතලයකුත් තියෙනවා බොන්න. එයා බොන්නේ වයින්ද අරක්කුද? ඒ අරක්කු එකට වත තිබ්බේ. මේ අරක්කුව? අපිට දන්න ඕනේ මේ තමයි. අරක්කු මේ වයින්. බටේ පාගන්නේ. මොකක්ද ඒ ලයිට් එකේ පුරුද්ද? මේකේ පාට රෙඩ්ඩි වන්නේ. ඇඟට ඔගේ හැමදාම බලනවා ලස්සන. ආ මේක ඉතුරු කරන්නේ. ආහා පාට් එකට තනියෙන් ලස්සන වෙනවන්නේ නැතුව. එහෙනම් මේ මම ගේ. පාට් එකට හොඳයි නේද? හරි. අම්මටත් දාන්න. අම්මා බොන්නේ පාමන්නේ දාන්න අද බොන්න. අද බොන්නේ. ඉන්නේ නා අංකල් ග්ලාස් එකක් ගෙනල්ලා නෙමෙයි. ඇටි අංකල් රත්නපුරේ නම් ග්ලාස් එක. මොට්ට වේ ඕකේ මොන්නේ. බස් තුනක් මෙහෙ ඉන්නවා. ඒ දවස් තුනම ඕගලන්ට ලොග් එකකින් අරන් එන්න. බයි බයි.